ප්‍රධාන සංඝනායක ගෞරවාර්හ විද්‍යාලංකාර මහ පිරිවෙනාධිපති අතිපූජ්‍ය වැලමිටියාවේ ඥානරත්න මහානායක ස්වාමින් වහන්සේ වැඩම කර සිටින මහා සංඝරත්නය, Your Excellencies, අපේ හිටපු ජනාධිපතිවරු සහ මැති ඇමතිවරු ඇතුළු සම්භාවනීය සභාවෙන් අවසර. මට අද ලොකු පටලැවිල්ලක් ඇති වෙලා තියෙනවා මේ දේශනය කිරීමේදී. මම කෙසේනම් මේකට සාධාරණී කරන්නද කියලා කල්පනා කරමින් ඉන්න වෙලාවේදී මම හිතුවා මෙතෙක් වෙලා අපි සියලු දෙනාම සිංහල භාෂාවෙන් කතා කරපු නිසා මම ඕක වෙනස් කරන්න ගියොත් තරමක වැරද්දක් මම කරන කෙනෙක් වෙයි. ඒ නිසා මම සූදානම් වෙලා හිටියේ මේ ෆිලිප් ගුණවර්ධන මැතිතුමාගේ ගුණ සමරුවේදී එතුමාගේ කාර්යභාරයන් කීපයක් අදට වළංගු වෙන ආකාරය පිළිබඳව සහ ඒවායේ අද පවතින තත්වයට තිබෙන වැදගත්කම ආශ්‍රිතව කරුණු කීපයක් ඉදිරිපත් කරන්නට මම උසම අදිලු ටික කැමරාවට පේනවා කියලා ඉතින් මේකට නගින්න මම දන්නේ කොහොමද. හොඳයි. මේ බොසුති. ඒ නිසා මම කල්පනා කරුවා අපි මෙතෙක් වෙලා වුන්කන් දුන්නු විදිහට ඒ විදිහටම අපි මේ සභාවේ ඉදිරියටත් මම වචන කීපය කතා කරන්නම් කියලා. ෆිලිප් ගුණවර්ධන මැතිතුන් පිළිබඳව ගුණ සමරු කිරීමේදී මම කල්පනා කරුවා බුදුදහමේ එන එක දේශනාවක එන වගන්තියක් අනුගමනය කරන්න. ඒ තමයි යෝ ධම්මං පස්සති සෝ මං පස්සති. යමෙක් ධර්මයේ දකීද ඔහු මා දකී කියලා තමයි බුදුන් වහන්සේ කිව්වේ. මං හිතන්නේ ෆිලිප් ගුණවර්ධන මැතිතුමා අභාව ප්‍රාප්ත වීමෙන් පස්සේ මේ වසර 50කට අධික කාලයක් තිස්සේ එතුමන් ගැන නොකියවුණු නොලියවුණු සඳහන් නොවිච්ච ගුණ වර්ණනාවක් නැති තරම්. මොකද ඒක වසරක් පාසා මේ රටේ සිද්ධ වුණා මේ දැනට තියෙන සමිති සමාගම් මගින්. ඒ වගේම එතුමා පිළිබඳව ලියවෙච්ච පොත්පත් සංගරා ලිපි ලේඛන ඊටාම විශාල සංඛ්‍යාවක් තිබෙන නිසා ඒවා සියල්ලම වාර්තාගත වෙලා තියෙනවා. අපි ගුණ වර්ණනාවක් නිසා ඒ කරුණු නැවත නැවත සභාගත කිරීමේ වඩා එතුමාගේ ප්‍රතිපත්ති අදට අපි වළංගු කරගන්නේ කෙසේද? එසේ වළංගු කර ගැනීමේ අවශ්‍යතාවයක් පවතිනවාද? එයින් අපේ සමාජයට අත්වෙන යහපත කුමක්ද කියන එක අල්ලා වචන කීපයක් කතා කරන්නටයි මම බලාපොරොත්තු වෙන්නේ. බොහෝ දේවල් හඳුන්වා දීමේදී වගේම අනිත් ආරම්භක දේශනාවේදී කියවෙච්ච නිසා මම ආරම්භ කරන්නට කැමතියි එතුමාගේ ලංකා ගමනය ඉඳලා. එතුමා දස වසරක විදේශ අධ්‍යාපන කටයුතු සඳහා පිටරට ඉඳලා ලංකාවට ආවේ 1932. එතුමා ශ්‍රී ලංකාවේ දේශපාලන ක්ෂේත්‍රයේ චරිතයක් බවට පත් වුණේ 1932 ඉඳලා. ඉන් පෙර ශිෂ්‍යෙක් හැටියට විදේශගත වුණත් එතුමා ලෝක ඉතිහාසයට එකතු වෙලා තියෙනවා. එදා පැවති ගෝලීය මුළු ලෝකේ පුරාම පැවති
අධිරාජ්‍යවාදී සහ යටත් විජිතවාදී අරගලවල නායකත්වයේ ගත්තු සහභාගීත්වයේ දුන්නු ජාත්‍යන්තර වශයෙන් සිටියේදී ඒවට පෞද්ගලිකව සහභාගී වෙච්ච දායක වෙච්ච කෙනෙක් හැටියට මම හිතන්නේ ඒ ඉතිහාසය අපිට සඳහන් කරන්නට දවසකුත් මදි වෙයි. එතුමා විශාල අරගල රාශියක පෞද්ගලිකව දායකත්වයේ සැපයූ ශ්‍රී ලාංකික පුද්ගලයෙක්. එතුමා ලංකාවට ආවිල්ලා ඉස්සර වෙලාම එතුමාගේ කටයුතු ආරම්භ කළේ සවුත් කොළඹ යූත් ලීග් කියන තරුණ සංවිධානයට සම්බන්ධ වෙලා. මේ සංවිධානය ඒ කාලේ අධිරාජ්‍යවාදී යුගයේ විවිධ දේශපාලන සටන් වලට විවිධ දේශපාලන කර්තව්‍යයන් වලට ඒ වගේම වෘත්තීය සමිති ව්‍යාපාරයට විශාල දායකත්වයක් සැපයූ සංවිධානයක්. එතුමාගේ ලංකාවේ දේශපාලන කටයුතු ආරම්භ කිරීමට මෙතන හොඳ තෝතැන්නක් හැටියට තෝරාගත්තා. ඒ අවධියේදී National Youth League එකේ නැත්නම් ඒ තරුණ සංවිධානයේ විශාල ලොකු නායකත්වයක් දරුවේ මේ රටේ හිටපු වෘත්තීය සමිති නායකයෙක් ඒ.යි. ගුණසිංහ මැතිතුමා. එතුමා මේ සංවිධානයට සම්බන්ධ වීමෙන් පස්සේ ටික කලකදී එතුමාට වෘත්තීය සමිති ව්‍යාපාරයේ තුල ඒ ගුණසිංහ මහතා පවා අභිබවා යන ඉල්ලුමක් ඇති වුණා. එතෙන්දී ඒක නිසාවෙන් පොඩි ගැටුමකුත් ඇති වුණා. ඒක තමයි එතුමාගේ ආරම්භය. ඒ ගුණසිංහ මැතිතුමා ලංකා බැංකු සේවක සංගමය කියන මම අවුරුදු 8ක් සභාපතිත්වයේ දරූ ඒ සංගමේ ආරම්භක පුරෝගාමී ඒ සංගමයේ පිහිටවපු තැනැත්තා. ඒ නිසා මම ගෞරවයක් කොට සලකනවා මේ අවස්ථාවේදී මේ සම්භාවනීය සභාවට වචන කීපයක් කතා කරන්නට මට අවස්ථාවක් ලැබීම ගැන. මක් නිසාද වෘත්තීය සමිති ව්‍යාපාරයේ යෙදිච්ච අපිට එතුමාගේ ක්‍රියාකලාපයන් නිසා අපි ලබාගත්තු ආభాෂයන් මෙතකයි කියලා කියන්න බැරි තරමට විශාලයි. එතුමා මම කැමති එතුමාගේ ප්‍රධාන කාරණා දෙකක් අල්ලලා මේ අදපත්වයට ගැලපෙන ආකාරයට එතුමාගේ සේවය පිළිබඳ අගයීමක් කරන්න. පළවෙනි එක තමයි එතුමා මේ රටේ සමුපකාර ව්‍යාපාරය පිළිබඳව පුරෝගාමී නායකත්වයක් ගත්තු නායකයෙක්. මම හිතන්නේ අපේ දේශපාලනඥයන් අතර හිටපු එකම ඒ කාරණාව වෙනුවෙන්ම කැපවී එය සාර්ථක අවසානයක් දක්වා ගෙන යාමට බලවත් පරිශ්‍රමයක් දරූ ප්‍රධානම තැනැත්තා හැටියට ෆිලිප් නෝර්දන් මැතිතුමා අපිට හඳුන්වන්නට පුළුවන්. එදා සමුපකාර ව්‍යාපාරය ගැන එතුමාගේ වචන වලින් එතුමා කිව්වේ සමුපකාර ව්‍යාපාරය නිදැල්ලේ යන ව්‍යාපාරයක් විය යුතු නැහැ. එය රජයේ අනුග්‍රහය සහිතව රාජ්‍ය ආධාර උපකාර ලබන එමෙන්ම ඒ සංවිධාන කටයුතු වලදී රජයේ දායකත්වයේ ලබන ඒ වගේම පරිපාලනය ගිණුම්කරණය වැනි කරුණු වලදී සම්පූර්ණ රාජ්‍ය අනුග්‍රහය සහිතව ක්‍රියාත්මක විය යුතු ආයතනයක් හැටියටයි එතුමා සම්පකාර ව්‍යාපාරය දැක්කේ. ඒ කාරණා මුල් කරගෙන එදා එතුමා එහෙම කතා කරන්නට හේතු උනේ මේ රටේ තිබිච්ච ගොවියන්ට, කම්කරුවන්ට, ගැමි ජනතාවට මුණ දෙන්නට තිබිච්ච ප්‍රධාන ප්‍රශ්න කීපයක් එතුමා ස්තිකෙන් දැක්කා. පළවෙනි ප්‍රශ්නේ තමයි
සූරා කන්නන්ගේ බැඳීමට යට වෙලා ණයගැති භාවයෙන් දරුණු විදිහට පීඩාවට පත්ව සිටපු ගොවි ජනතාව. ඉඩම් හිමියන්ගේ වෙන්ම ණයකරුවන්ගේ බරපතල විදිහට බලපෑමට යටත් වෙලා ඒ ගොවි ජනතාව අසරණ වෙලා හිටියා. ඒ නිසා එතුමා 58 දී අර කුඹුරු පනත ශ්‍රේෂ්ඨ මේ ලංකා ඉතිහාසයේ ලියවෙන ඊටාම වැදගත්ම ලියවිල්ලක් ඊටාම වැදගත් සම්දිස්ථානයක් කුඹුරු පනත පිහිටවන්නට කටයුතු කරා. එයින් එතුමා ඉඩම් හිමියන්ගේ ග්‍රහණයට යට වී සිටි ගොවිතැනේ යෙදී සිටි අපේ ගොවියන්ව ඉඩම් හිමියන්ගේ ආධිපත්‍යයෙන් මුදවාගත්තු නිවහල් පිරිසක් බවට පත් කරගත්තා. නීතිගත වෙච්ච රාමුවක් තුල ඔවුන්ගේ අයිතිය වෙනුවෙන් පෙනී සිටීමේ අවස්ථාව එතුමා කුඹුරු පනත මගින් සලසා දුන්නා. ඒ වගේම එතුමා මේ සමෝපකාර ව්‍යාපාරයට පාදක කරගත්තු කරුණවල එක්තරා ප්‍රධාන කාරණයක් උනේ මේ ගැමි ජනතාවගේ ණයගැතිභාවය සහ ගැමි ජනතාවට අවශ්‍ය මූල්‍ය පහසුකම් ලබා ගැනීමේ ප්‍රශ්නය. මේක ආමන්ත්‍රණය කිරීමට එතුමා 1936 පටන් රාජ්‍ය මන්ත්‍රණ සභා කාලයේ පටන් විශාල අරගලයක් ආචාර්ය එන්.එම්. පෙරේරා වැනි ලංකා සම සමාජ පක්ෂයේ හිටපු වෙනත් රාජ්‍ය සභා මන්ත්‍රීවරු සමග ඒ රාජ්‍ය සභා මන්ත්‍රණ සභාව තුල අරගෙන ගියා. මට සඳහන් කරන්නට පුළුවන් මේ දෙපොළ තරයේම ඉල්ලා සිටි එක කාරණයක් වුණා අපිට දේශීය අපේ කියන බැංකුවක් දෙන්න. එදා මේ රටේ ලාංකිකයන් සතු බැංකුවක් තිබුණේ නැහැ. සියලු බැංකු අයිතිකාරයෝ වෙලා හිටියේ විදේශ බැංකු හිමියෝ. ඒ බැංකු පාලනය කරේ පිට රටින් ඒගොල්ලන්ගේ මූල්‍ය සමාගම් ප්‍රධාන සමාගම්. මේ ඉල්ලීම ෆිලිප් ගුණවර්ධන මැතිතුමාත් ආචාර්ය එන්.එම්. පෙරේරා මැතිතුමාත් රාජ්‍ය මන්ත්‍රණ සභාවේ ඉතාම දැඩි ලෙස අරගෙන ගියා. ජෝර්ජ් සිල්වා කියන රාජ්‍ය මන්ත්‍රණ සභාවේ මන්ත්‍රීවරයෙක්ගේ ඉල්ලීමක් පිට කොමිසමක් පත් කරන්නට යෙදුණා ලංකාවේ බැංකු කටයුතු පිළිබඳව වාර්තාවක් සොයා බලා වාර්තාවක් ඉදිරිපත් කරන්නට. මේකට කිව්වා පොත්කනවාලා කොමිසම. මේ කොමිෂන් සභාව නිර්දේශයක් කළා මේ රටේ ග්‍රාමීය ජනතාවට ණය පහසුකම් ලබා ගැනීම අතින් දැනට ක්‍රියාත්මක වෙන බැංකු ක්‍රමය මොනම ආකාරයකින්වත් දායක වෙන්නේ නැහැ. ඒ අසරණ වෙච්ච පිරිසක්. ඒ නිසා මේ රටට රාජ්‍ය අනුග්‍රහය සහිත දේශීය බැංකුවක අවශ්‍යතාවය පොත්කනවාලා කොමිෂන් සභාවෙන් හඳුන්වලා දුන්නා. ඒ අනුව ෆිලිප් ගුණවර්ධන මැතිතුමාත් ආචාර්ය එන්.එම්. පෙරේරා මැතිතුමාත් සැලසුමක් කෙටුම්පත් කිරීමට දායක වුණා රාජ්‍ය මන්ත්‍රණ සභාවේදී අපේම කියන බැංකුවක් දේශීය බැංකුවක් රජය සතු බැංකුවක් පිහිටුවා ගැනීම සඳහා. නමුත් දෙවතාවක්ම ඒ කෙටුම්පත කොලෝනියල් ඔෆිස් එකේ එංගලන්තේ ආපහු එව්වා ප්‍රතික්ෂේප කරලා. It was rejected twice by the colonial office. ෆිලිප් ගුණවර්ධන මැතිතුමා සහ එන්.එම්. පෙරේරා මැතිතුමා අවසාන වශයෙන් කියා හිටියා අපිට රාජ්‍ය බැංකුවක් දෙන්න බැයි නම් රාජ්‍ය ආධාර ලැබෙන බැංකුවක් දෙන්න කියලා. ඒකටත් එකඟුනේ නැහැ. අධිරාජ්‍යවාදී පාලනය. ඒ නිසා එදා ලංකා බැංකුවක් පිහිටෙව්වා. ඒ ලංකා බැංකුව මහා ජනතාවගෙන් ඈත් වෙච්ච, ගොවි ජනතාවගෙන් ඈත් වෙච්ච තවත් වාණිජ්‍ය බැංකුවක් බවට පත් වුණා. මේ తত্ত্বය ෆිලිප් ගුණවර්ධන මැතිතුමාගේ දැක්මේ සහ දේශපාලන ක්‍රියාවලියේ එක්තරා වැදගත්ම අංගයක් තමයි අත නොහැරීම. කිසිම අවස්ථාවක එතුමා කිසිම දෙයක්
අතහරින්න සූදානම් වුණේ නැහැ. 1956 එතුමා පිටවගත්තු එතුමා එකතු වෙලා බණ්ඩාරනායක මැතිතුමාත් එක්ක පිටවගත්තු ඒ රජයේදී එතුමා කරපු මූලික පළවෙනිම දෙයක් තමයි සමෝපකාර සංවර්ධන බැංකුවක් හැටියට කෙටුම්පතක් සකස් කළ ඉදිරිපත් කරන එක. ඒ කෙටුම්පත බලවත් සංවාදයකට සහ විවාදයකට මේ රටේ භාජනය වුණා. කොටින්ම කැබිනට් වර්ජනයක් දක්වා යෑමත් අන්තිමට එතුමා ඉල්ලා අස්වෙන්න තත්වෙට ඒක වර්ධනය වුණා. ඒ බැංකු පනත එතුමා දාලා තිබුණේ ප්‍රධාන වශයෙන් අර මම මුල් කිව්ව කරුණු සමෝපකාර ව්‍යාපාරයක් සතුව තිබිය යුතු ගුණාංග නම් ඒ රජයේ විසින් පාලනය විය යුතුයි. ඒ රජයේ අනුග්‍රහයක් ලැබිය යුතුයි. ඒ පරිපාලනය සම්බන්ධයෙන් රජයේ යම් ආකාරයක නීත්‍යානුකූල මැදිහත් වීමක් තිබිය යුතුයි. මේ කාරණා සියල්ල අන්තර්ගතව එතුමා කෙටුම්පතක් සකස් කළ තිබුණා සමෝපකාර පළාත් බැංකුව සංවර්ධන බැංකුව. අන්තිමට එම සමෝපකාර සංවර්ධන බැංකු පනත පාර්ලිමේන්තුවේ කැබිනට් මණ්ඩලය අනුමත කිරීමෙන් පසුව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්නට දුන්නේ නැහැ. හිටපු මුදල් ඇමතිවරයා ඇතුළු කණ්ඩායමක් ඒකට විරුද්ධ වුණා. වාසනාවකට ෆිලිප් ගුණවර්ධන මැතිතුමාගේ දැක්ම දර්ශනය ඒ ආකාරයෙන්ම ඒ වචනවලින්ම සුළු වෙනසක් පමණක් සහිතව 1961 රජයේ ෆිලිප් ටීබී ඊළඟරත්න මැතිතුමා විසින් මහජන බැංකුව කියලා සභාගත කෙරුවා. අද අපි දකින මහජන බැංකුව බිහි වුණේ ෆිලිප් ගුණවර්ධන මැතිතුමාගේ අතින් කෙටුම්පත් වෙච්ච ඒ සංකල්පය අනුවයි ඒ අනුවයි ඒක ගොඩ නැගුණේ. ඒක සකස් කිරීමට අර මුල් ආරම්භක හඳුන්වා දීමේ දේශනාවේදී කිව්ව විදිහට සහාය වුණා මේ රටේ හිටපු ඊටාම හොඳ ආර්ථික විශේෂඥයෙක් හැටියට හිටපු රොනි ඩිමෙල් මැතිතුමා. එතුමා කෙටුම්පත් කෙරුවා. මේ රොනි ඩිමෙල් මැතිතුමාගේ පපුවේ කොයිතරම් දුරට මේ මහජන බැංකුවේ අරමුණු පිළිබඳව කෙටි ඇතුල් වෙලා තිබෙනවද කිව්වොත් 1989 අවුරුද්දේ මහජන බැංකු පනත සංශෝධනයකට භාජනය කරන්නට ඒ හිටපු ආණ්ඩුව කරුණු ඉදිරිපත් කෙරුවා. එදා ඒ ආණ්ඩුවට කරන්න බැරි දෙයක් තිබුණේ නැහැ. ජයර් ජයවර්ධන රජය ඒ පනත ඕන විදිහට සකස් කරගන්න පුළුවන්කම තිබුණා. නමුත් අර පිහිටවඬ කටයුතු කරපු ඒ රොනි ඩිමෙල් මැතිතුමාට පපුවට ඉඩක් දුන්නේ නැහැ. ඒ බැංකුවේ මුඛ්‍ය බරපතලම ප්‍රධාන පරමාර්ථයට මොනම ආකාරයකින්වත් වෙනසක් ඇති වෙන සංශෝධනයක් කරන්නට. ඒ නිසා වාසනාවකට ඒ කරපු සංශෝධනයෙන් පසුවත් ෆිලිප් ගුණවර්ධන මැතිතුමාගේ න්‍යාය අනුව සකස් වෙච්ච ප්‍රධාන අරමුණක් සහිත බැංකුවක් අපිට ඉතුරු වුණා. ඒකේ තියෙන්නේ මහජන බැංකුව සමෝපකාරකයින්ගේ බැංකුව වේ යුතුයි. මහජන බැංකුව සමෝපකාර ව්‍යාපාරයට අත දෙන පුරෝගාමියා විය යුතුයි. මහජන බැංකුව ගොවි ජනතාවට සහ කෘෂිකර්මයට ණය දෙන ආයතනය විය යුතුයි. මේ ප්‍රධාන මුඛ්‍ය පරමාර්ථ සියල්ලක්ම ඇතුළත් වෙලා තිබුණට අද පවතින තත්වය හාත්පසින්ම වෙනස්. මට මුඛ්‍ය දේශනයේ පවත්වපු යදාමිනි ගුණවර්ධන මන්ත්‍රීතුමා සඳහන් කෙරුවා සමුපකාර ව්‍යාපාරයේ the plight of the cooperative movement today තමුන්නාන්සලාට ඇස්වලට කඳුළු උණයි යථා තත්වය හරියට දැක්කොත්. අද පාර්ලිමේන්තුවේ 9 වෙනි පාර්ලිමේන්තුවේ 4 වෙනි සැසිවාරයේ ෆිනෑන්ස් බැංකින් and financial services පිළිබඳ කොමිටියේ මේ පිළිබඳව විභාගයක් විමර්ශනයක් කෙරුණා. මේ විමර්ශනයේට සමුපකාරවල අධ්‍යක්ෂකවරුන්
ඒ වගේම සමුපකාර දෙපාර්තමේන්තුවේ නිලධාරීන් බැංකු නිලධාරීන් කැඳෙව්වා. ඇඟ හිඹුඩු පොළන භයානක තත්වයක් එහිදී හෙළිදරව් වුණා. අද තියෙන සමුපකාර සමිති වලින් 80%කටත් වැඩිය මූල්‍ය අර්බුදයකට මුහුණ දීලා තියෙනවා. ඒවල පවත්වාගෙන යන්නට බැරි තත්වයකට පත් වෙලා තියෙනවා. කොටින්ම කියනවා නම් ඒ වලින් පාලනය වන ඒ සමුපකාර සමිති වලින් පාලනය වන ග්‍රාමීය බැංකුවල තැන්පත්කරුවන්ගේ මුදල් ආපසු ගෙවන්නට හැකියාවක් නැති තත්වයට මූල්‍ය තත්වය වැටලා තියෙනවා. ඒ කොමිටියේදී කියවුණා ගරු කතානායකතුමනි එක තැනකදී මේ ආයතනවල මේ බැංකුවලට ඒ කියන්නේ ග්‍රාමීය බැංකුවලට තැන්පත්කරුවන්ගේ සල්ලි ආපසු දෙන්න වෙනවා නම් දේපොළ විකුණන්න වෙයි කියලා. They have to sell their assets to refund the depositors. මේ තරම් භයානක තත්වයක් මේ රටේ ඇති වුණේ කෙසේද? මම මහජන බැංකු සේවකයෙක් අවුරුදු 35ක් මම එහි සේවය කළා. අපි සේවය කළ ආරම්භක යුගයේදී අපි ඇස් වලින් දැක්කා ෆිලිප් ගුණවර්ධන මැතිතුමාගේ දැක්ම සහිතව ක්‍රියාත්මක වෙච්ච යම් යම් ණය යෝජනා ක්‍රම සහ විශේෂ යෝජනා ක්‍රම ක්‍රියාත්මක වෙද්දී ගම කොයි ආකාරයට පිබුදුනාද ජනතාවට මොන ආකාරයක සේවයක් වුණාද කියන එක අපි අත්දැක්කා. Extended Scheme of Rural Credit කියන ග්‍රාමීය ණය යෝජනා ක්‍රමය සම්පූර්ණයෙන්ම අන්තර්ගත වී තිබුණේ ෆිලිප් ගුණවර්ධන දර්ශනය. රජයෙන් මුදල් ලබා දීම රාජ්‍ය අනුග්‍රහය සහිතව පාලනය වීම including audit and management. ඒක වෙනකන් ඒ කාර්යභාරය සිද්ධ වෙන තෙක් කිසිම රූරල් බැංකුවක් ග්‍රාමීය බැංකුවක් මේ රටේ කිසිම සමුපකාර සමිතියක් අයාලේ ගියේ නැහැ. අවාසනාවක මහත එතුමාගේ දැක්මෙන් මේ බැංකු ඉවත් වුණා. අද අපි දකින කුල්ටූර් සමාජ බැංකු වල අභ්‍යන්තරය ජනතාවගෙන් ඈත් වෙච්ච මූලික පරමාර්ථ වලින් ඈත් වෙච්ච දෙයක් බව කනගාටුවෙන් සඳහන් කළ යුතුව තිබෙනවා. අද සමුපකාර ව්‍යාපාරයට අත තියෙන බැංකුවක් අපිට නැහැ. මහජන බැංකුව සම්පූර්ණයෙන් මත හොදගෙන ඉවරයි. ඇයි? වෙනත් ෂණික ලාභ ලබන ව්‍යාපාරික කොමර්ෂල් වාණිජ කටයුතු වලට බැංකුව පූර්ණයෙන් නිරත වෙලා ඉන්නේ. කොයිතරම්ද කිව්වොත් සියරා ලියොන්හි උක්වැවීම සඳහා ඩොලර් මිලියන 15ක ණය දීමේ තත්ත්වයට පත් වෙලා. පොළොන්නරුවේ ගොවියෙකුට අක්කර දෙකක් වගා කර ගන්නට ණයක් ගන්නට අමාරු බැංකුව. සියරා ලියොන් රාජ්‍යයේ උක්වැවීමට ණය දෙන්න පුළුවන් තත්ත්වයට අපිපත් වෙලා. මම මේකෙන් කියන්න බලාපොරොත්තු වෙන්නේ මේ දැක්මෙන් ඈත්වීම නිසා අද මේ රට වැටිලා තියෙන තත්වය. මේ දැක්මෙන් දුරස් වීම නිසා කැමි ජනතාව වැටිලා තියෙන තත්වය. මේ ප්‍රශ්නේ නිසා ශූද්‍ර මූල්‍ය වලට පහසුකම් ලබා ගන්නට දඟලන අම්මලාට, ගෙවල් වල ඉන්න අයට, ගම් වල ඉන්න අයට ණයකාරීන්ගේ ග්‍රහණයට යට වෙලා සීදි විනාසා ගන්න පුළුවන් තත්ත්වයට අදපත් වෙලා තියෙනවා. මේක භයානක දෙයක්. මේක නිවැරදි කරන්නට බැරි දෙයක් නොවේ. අවාසනාවකට මේ වාර්තා ක්‍රියාත්මක කිරීමේ යුගයේ එනකොට ඒක වෙයිද මන් දන්නේ නැහැ. නමුත් ඒ වලදී යදාමිනි ගුණවර්ධන මන්ත්‍රීතුමා කතා කරලා තියෙනවා ඊටාම පැහැදිලි ලෙස මේ දැක්ම මුල් කරගෙන. නමුත් මේ කාරණා ක්‍රියාත්මක නොවුනොත් මේ රටේ ගොවි ජනතාවට, මේ රටේ කෘෂිකර්මයේ යෙදিলা තියෙන අනිකුත් අයට ශුද්‍ර මූල්‍ය කටයුතු නිෂ්පාදන කටයුතු කරන කිසිම අංශයකට හිස ඔසවන්නට පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ. ඒකයි අද යුගයේ අවශ්‍යතාවය. මේකට අත තියන්නට නායකත්වයක් අවශ්‍ය වෙනවා. මේ මහජන බැංකුව අවස්ථා දෙකකදී භයානක තත්වයකට මුහුණ දුන්නා.
1992 දී මුදල් ඇමතිතුමා කිව්වා මහජන බැංකුව බංකොලොත්. මුළු ලෝකයේම විශාල අර්බුදකාරී තත්ත්වයක් ඇති වුණා. මේ රටේ රාජ්‍ය බැංකුව ප්‍රධාන රාජ්‍ය බැංකුවක් බැංකු දෙකම බංකොලොත් කියලා කිව්වම පාර්ලිමේන්තුවේ මුදල් ඇමතිවරයා විසින් තව මොනවද කියන්නේ? අපේ LCs බාර ගන්න නැති තත්ත්වයක්, අපිට විදේශ ගනුදෙනු කරන්නට බැරි තත්ත්වයක්, අපිට කිසිම පිළිගැනීමක් ඇති නොවන තත්ත්වයක් එදා ඇති වුණා. මම සතුටුයි කියන්නට එදා අපි අරගලයක් දියත් කෙරුවා බැංකු සේවක සංගමයේ හැටියට. ඒ අරගලයට නායකත්වයේ දුන්න අය අතර එතුමාගේ පුත්‍ර රත්නය දිනේෂ් ගුණවර්ධන මැතිතුමා අපිට පුදුම සහයෝගයක් දුන්නා. අපි මුළු රට වටේම ව්‍යාපාරයක් ගෙනහිල්ලා ජනතා මතයක් ගොඩ නැගුවා. අපි එක දවසක්වත් වැඩ වර්ජනය කළේ නැහැ. අපි එදා කළේ ජන මතයක් ගොඩ නැගීම පමණයි. අපි ගමේ පන්සලේ හාමුදුරුවන්ට කතා කෙරුවා. අපි ගමේ ඉන්න සමිති සමාගම් වලට කතා කෙරුවා. සමාජ සේවා සංවිධාන වලට කතා කරලා කිව්වා මේ රාජ්‍ය ආයතනය විකුණන්නට දෙන්න එපා. මේක රැකගනු අපි වෙනුවෙන් කියලා. අවසානයේදී අවසාන රැළිය අපි තිබ්බේ මහරගම නගරේ. මං හිතන්නේ ප්‍රේමදාස රජයේ යුගයේ විපක්ෂයේ විශාලතම මහජන රැළිය උනේ ඒ මහරගම නගරයේ පවත්වපු බැංකු ජනසතු පෞද්ගලිකකරණය කිරීමට එරෙහි පවත්වපු ජන රැළිය. ඒක මෙහෙවන්නට අපිට දායක වුණේ ෆිලිප් ගුණවර්ධන මැතිතුමාගේ පුත්‍ර රත්නය. මම ගෞරවයෙන් ඒ තත්ත්වය සිහිපත් කරනවා. දෙවෙනි අවස්ථාව තමයි විවිධ උපක්‍රම මගින් මේ මහජන බැංකුවේ අයිතිය පිළිබඳ තත්ත්වය, නීත්‍යානුකූල අයිතිය පිළිබඳ තත්ත්වය වෙනස් කිරීමට විවිධ අවස්ථාවල් වලදී අනපනත් ගේනකොට සංශෝධන ගේනකොට ඒ සෑම සංශෝධන අවස්ථාවකදීම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් වශයෙන් විපක්ෂයේ ඉඳගෙන හඬක් නගලා ඒවල තියෙන බැරෑරුම්කම හැල්ලු කර ගැනීමට දිනේෂ් ගුණවර්ධන මැතිතුමා සහායක් දුන්නා. අද 51% කොටස් තිබිච්ච සමෝපකාර සමිති වලට මේ මහජන බැංකුවේ අයිතිය අද 7.2%. කවුරුත් කොටස් ආපසු ගත්තේ නිසා නෙමෙයි. විවිධ මූල්‍ය උපක්‍රම සහ සටකපට ක්‍රියා මගින් අර ප්‍රතිශතය අඩු වෙන ආකාරයට ප්‍රාග්ධනය වැඩි කිරීමේ කටයුත්තක ආණ්ඩුව යෙදිච්ච නිසා අද සුළු කොටස් හිමියෙක් බවට පත් වෙලා ඉන්නවා නාමිකව සම්පකාර ව්‍යාපාරේ. මේක අද අපි සියලු දෙනාගේම අවධානය යොමු වෙලා මේකට යම්කිසි පිළියමක් ඉල්ලා සිටිය යුතු තත්වෙට දරුණු තත්වයකට අද වැටලා තියෙනවා. අපි කෘෂිකර්මය ගැන කතා කරනවා විවිධ දේවල්. මේ රටේ අද ක්‍රියාත්මක වෙන සමහර දේවල් වලදී අපිට සිහිපත් වෙනවා ෆිලිප් ගුණවර්ධන මැතිතුමා. එතුමා කවදාකවත් සහනාධාර දීමනා වලට පමණක් සීමා කරන්නට සූදානම් වෙච්ච කෙනෙක් නෙමෙයි. එතුමාගේ දැක්මේ හරය උනේ දෙපයින් නැගී සිටින්න පුළුවන් ජනතාවක් ගොඩ නැගීම. ඒකට අවශ්‍ය පසුබිම සකස් කිරීම. ඒකට අවශ්‍ය දායකත්වය ලබා දීම. ඒකට අවශ්‍ය මූල්‍ය පහසුකම් ලබා දීම. හැමදාම රජයේ ආධාර මුදල් ලබා ගන්න වහල්ලු පිරිසක් ඇති කිරීම එතුමාගේ දැක්මක් උනේ නැහැ. එතුමා ඒ නිසයි කිව්වේ ගොවි ජනතාවට නිදහසේ හිස ඔසවා තමුන්ගේ කටයුතු කරගෙන යාමට පුළුවන් පරිසරයක් නිර්මාණය කරන්නට කියන එක. ඒ සඳහා හදපු එතුමාගේ සිතුම් පැතුම් අනුව ගොඩ නැගුණු ආයතනය අද අයාලේ ගිහිල්ලා අද සම්පූර්ණම වෙනත් මගක ගමන් කරනවා. මේ තත්වය ඊටාම භයානක දෙයක්. අපිට කනගාටු වෙන්න උනත් සඳහන් කරන්නට වෙලා තියෙනවා මේ තත්වය. ෆිලිප් ගුණවර්ධන මැතිතුමා මේ ස්කෝපේ කියලා කියාපු කෙනෙක්. එතුමා වචන කවදාකවත් පටලවා ගත්තේ නැහැ. He called the spade a spade. He never minced words either in praise or in abuse. මට මතකයි එතුමාගේ කතා කියවනකොට පාර්ලිමේන්තුවේ එක කතාවක එතුමාට එහෙම්මෙන් ඔය අනවශ්‍ය ශබ්ද නගලා වීලු තහලු කරන අයට එතුමා කිව්වා
I see a set of nincompoops thrown into the house by a gale. සුලිස්ලංගක් නිසා පාර්ලිමේන්තුවට විශ්වවිලා ආපු විහිළුකාරයෝ ටිකක් මට පෙන්වනවා කිව්වා. මන් දන්නේ නැහැ ඒක අදට තමුන්නාසලා සම්පන්දනය කරගන්නේ කෙසේද කියලා. නමුත් එදා ෆිලිප් ගුණවර්ධන මැතිතුමා දැක්කා පැහැදිලිව මේ ආයතන තුල මොකක්ද විය යුතු. කවදාවත් එතුමාගේ විවාදයකදී අපහාස නෙමෙයි තිබුණේ. උපහාස නෙමෙයි තිබුණේ. පැරණි කෝන්තර පිරිමැසීම් නෙමෙයි තිබුණේ. එතුමාගේ විවාද තුල තිබුණේ මේ රට ජාතියක් හැටියට ගොඩනගන්නේ කෙසේද කියන එක. ඒක අධිරාජ්‍යවාදයට එරෙහිව වේවා, රටේ ධනපති පන්තියට එරෙහිව වේවා, එක හා සමානව එතුමාට ඒක ඉදිරියට ගෙනියන්න පුළුවන්කම, ශක්තිය, ධෛර්යය සහ උවමනාව තිබුණා. අද අපිට අවශ්‍ය වන්නේ දේශපාලනය තුල ඒ වගේ නායකත්වයක්. ඒ ශූන්‍යතාවය අද අපි දරුණු විදිහට මුණ දෙමින් සිටිනවා. විජයවර්ධන මැතිතුමා IMF එක ගැන සඳහන් කෙරුවා. මට අද කියන්න තියෙන්නේ කෙටියෙන්, we are now in a straight jacket inside the IMF. අපි බැරල් එකකට අත්බැඳලා දාපු කට්ටියක් වගේ IMF එක තුල සිරවි සිටිනවා. මේ IMF එකට යෑම නෙමෙයි වැරද්ද. IMF එකේ ප්‍රතිපත්ති පිළිගැනීමත් නෙමෙයි වැරද්ද. වැරද්ද තියෙන්නේ IMF එක ක්‍රියාත්මක වෙද්දී මේ රටේ අපිට කරන්න පුළුවන් මොකක්ද කියන එක කරන්න දකින්න නැති මිනිස්සු ඉන්නේ. ඒකයි අඩුපාඩුව. අධිරාජ්‍යවාදී බලවේග තියෙන කාලෙදී අපිට නීති රීති වෙනස් කරගන්න පුළුවන් වුණා නම්, අපිට ඕමනා විදියට අභ්‍යන්තරය සකස් කර ගන්නට පුළුවන් වුණා නම්, IMF එකේ කොන්දේසි ක්‍රියාත්මක වීමක් නිසා අපි ඒ තුල සිරවිය යුතු නැහැ. නමුත් ඒක කල්පනා කරන්නට ෆිලිප් ගුණවර්ධනයන් අපි අතර නැහැ. අපිට අවශ්‍ය වෙනවා විශේෂයෙන් අද අපි මේ මුණ දෙමින් තිබෙන ක්‍රිටිකල් තීරණාත්මක මූල්‍ය තත්වය, ආර්ථික තත්වයේ ඉදිරියේ අපි ගමන් කරන්නේ. මම දන්නේ මොන පාලන්ත කියලා කියන වචන වලට මම කැමති නැහැ කියන්න ඒවා. නමුත් අතිශයින් භයානක අනතුරුදායක තත්වයක අපි රටම පවතිනවා. කවුරු හරි හිතනවා නම් මේ ආර්ථික තත්වය අපි හරි ගැස්සුවා කියලා කියන මිනිසුත් ඉන්නවා. මම දන්නේ කොහොමද හැදුවේ කියලා කෙටි කාලයක් තුල. නමුත් එහෙමත් කියවෙනවා. හදලා නැහැ කිසි දෙයක්. කිසිම දෙයක් හැදිලත් නැහැ. අපි IMF එකේ ඒ ලබාගත්තු ආධාර මුදල් සීමාවන් තුල අපි සකස් කරමින් යනවා ඉදිරියක්. මේක තමයි අද තියෙන තත්වය. මට මෙතෙන්දි තව එක කාරණයක් සඳහන් කරන්න තියෙනවා. ජාත්‍යන්තරයේ සමග අපි පවත්වන සබඳතා. මේ ජාත්‍යන්තර සබඳතා කියන එක ෆිලිප් ගුණවර්ධන වගේ පුද්ගලයන්ට ඊ타මත්ම හුරු පුහුදු අත්දැකීම් සහිත ක්ෂේත්‍රයක්. එතුමා ඉන්දියාවේ 40 ගණන් වල අර හිරකඳවුර කඩාගෙන ගිහිල්ලා ඉන්න කාලේ ඉන්දියාවේ නිදහස් අරගලයේ ක්‍රියාත්මක වෙමින් තිබුණා. අපි කියවලා තියෙනවා ඒක පොතක. ඉන්දියානු නිදහස් අරගලයේදී වෘත්තීය සමිති ව්‍යාපාරයක පිකට් ලයින් එකේ හිටපු බැංකු සේවකයන් අතරේ ෆිලිප් ගුණවර්ධන හිටියයි. ඒ තමයි එතුමාගේ ජීවිතේ. එතුමා ඉන්දියාවේ ඉන්න කාලෙදී ලොකු ආදර්ශයක් ලබා ගත්ත පංචායට් කියන ඉන්දියාවේ ක්‍රියාත්මක වෙච්ච ඊ타මත්ම සුවිශේෂ වූ සමුපකාර ව්‍යාපාරයක්. ජනතාවට සමීප ව්‍යාපාරයක්. පංචායට් ව්‍යාපාරය. සමුපකාරයේ මූල ධර්මය මහ ජනතාවට සේවයක් කිරීමේ, ග්‍රාමීය ජනතාවට සේවයක් කිරීමේ මූල ධර්මය ඇතුළත් වෙලා තිබිච්ච පංචායට් ක්‍රමය එතුමා උපයෝගී කරගත්තා මේ රටට ඇවිල්ලා දේශීය බැංකුවක් පිටවා ගන්නට. ඒ ගමනේදී එතුමා නොපසුබට වීරයෙකින් ඒ කටයුතු ඉදිරියට ගෙන ගියා. අවසාන වශයෙන් මට කියන්නට තියෙන්නේ ෆිලිප් ගුණවර්ධන වැනි ශ්‍රේෂ්ඨ චරිතයන් දේශපාලනයේ හැමදාම බිහි වෙන්නේ නැහැ. ඒ බිහිවීම තුළ අපිට අද කරන්නට තියෙන්නේ එතුමාගේ දැක්ම, දර්ශනය
අයාලේ ගිය තැන් බලමින්වත් ඒවා හරි පාරට දමා ගැනීමට උත්සාහයක් දැරීම ජාතියට කරන සේවාවක් කියලා කියමින් මගේ වචන ස්වල්පය මම අවසන් කරනවා.